පින්නතුනේ අපි දැක්ක පහුගිය දවස්වල සමාජ මාධ්‍ය පුරාවටම අර සබරගමුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් සියදිවි විනාසා ගත්තා. සමාජ මාධ්‍ය ප්‍රවෘත්ති දකින විදිහට ඒවා අපිට හැගෙන්නේ මොන විදිහටද කියනවා නම් විශ්වවිද්‍යාල තුල සිද්ධ වෙන නවක වදයයි කියන මේ දඬුවම තුලින් කලකිරිච්ච ශිෂ්‍යයා සියදිවි විනාසා ගත්තා. හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා අත්තානං උපමං කତ୍වා කෙනෙකුට හිරිහැර කරන්න කලින් කරදර කරන්න කලින් තමන් උපමා කරගන්න. ඒ වේදනාව තමන්ට විඳින්න සිද්ධ වෙනවා නම් තමන් මුහුණ දෙන පරිසරය, තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ පවුලේ උදවිය මම විඳින දුක මත මොන තරම් පීඩාවකට පත් වෙනවද කියලා කෙනෙකුට පීඩාවක් වෙන්න කලින් හිතන්න පුරුදු වෙන්න. අනේකගේ දුක, අනේකගේ වේදනාව, අනේකගේ කඳුල, අනේකගේ බඩගින්න අඳුරන සත්පුරුෂ මිනිස්සු වෙන්න කරණීය මත්ත පුරුදු වෙන්න. මෛත්‍රී කරන්ට නපරෝ පරන්නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කච්චි. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා, නින්දා නොකරේවා, අවමන් නොකරේවා. සියලු දෙනාම සැප කැමති මිනිස්සු බවට පරිවර්තනය වෙන්න. එතන තමයි ඔබේ මනුෂ්‍යත්වය රඳා පවතින්නේ.